ආයුබෝවන් 2020 වසර ජයග්‍රාහී වසරක් කරගන්නට ඔබට බලාපොරොත්තු තිබෙනවා වන්නට පුළුවන්. මේ සඳහා ජ්‍යොතිෂය පැත්තෙන් ඔබේ කේන්ද්‍රය පැත්තෙන් එක්තරා උනන්දුවක් උත්සාහයක් පවතින නිසා ඒ වෙනුවෙන් කරුණු පහදා දෙන්නට මේ වැඩසටහන අපි ප්‍රයෝජනයක් ගන්නවා. එම නිසා හොඳට මතක තියාගන්න මේ විශ්වය කියන්නේ ඊටාම විශිෂ්ට තැනක්. අපිට අනන්තය නොපෙනුනත් විශ්වයෙන් ලබා දෙන දායාද බොහොමයක් තිබෙනවා. මේ ග්‍රහචාරයත් එක්කම ග්‍රහයන් එක්කම අපිට පෙර කුසල් අකුසල් අනුව තමයි ඔබේ ජීවිතයට මේ ආත්මයේදී ලබා දෙන්නේ ශක්තිය. 2020 වසරත් එසේමයි. පෞද්ගලික වසර වලදී ඔබට යම්කිසි අඩුපාඩුවක් තිබුණා නම් 2020 වසර ජයග්‍රහණය කරගන්නට ශක්තියක් උදා කරගන්නට Tamanටම පුළුවන් වෙනවා. විශේෂයෙන් මතක තියාගන්න ඕනේ ජ්‍යොතිෂය සමග සමවාදීව සමව ගමන් කරන විෂයක් වශයෙන් වාස්තු විද්‍යාවේදී ඔබට ජ්‍යොතිෂයේ ඇතිවන දුර්වලකම් වසා ගන්නට වාස්තු විද්‍යාවෙන් පුළුවන් වෙනවා. නමුත් වාස්තු විද්‍යාවේ දෝෂ තිබෙනවා නම් ඔබට එක්තරා ආකාරයකට දුර්වල පිහිටීම් ඇතිවන්නට පුළුවන්. අපි උදාහරණයක් විදිහට ගමු. ඔබේ නිවසේ ප්‍රධාන දොර පිළිබඳව ඔබට දුර්වල ශක්තියක් තිබෙනවා නම් මේ ප්‍රධාන දොර සම්මුඛව වේද දෝෂයක් තිබෙනවා නම් මේ නිවැරදි කරගන්නට උත්සාහ ගන්න. කෙතරම් නිවැරදි කරගත්තත් ඔබේ උප්පත්ති කේන්ද්‍රයේ ග්‍රහයන් ඊටාම දුර්වල නම් වාස්තු විද්‍යාවේ ප්‍රශ්න निराකරණය වුවත් ජ්‍යොතිෂයට අනුවත් ඔබ ශක්තිමත් විය යුතු වෙනවා. මේ නිසා මේ දෙක සමබරව පවත්වා ගන්නට උත්සාහ ගන්නවා නම් හොඳයි. එවනම් අපි අද දවසේ ආරම්භයක් ගමු 2026 පිළිබඳව සමාලෝචනයක යෙදෙන්නට. විශේෂයෙන්ම ධනු ලග්නය. ධනු ලග්නය යනුවෙන් හැදින්වෙන්නේ ගුරු එහෙම නැත්නම් බ්‍රහස්පතිට අයත් ලග්නයක්. බ්‍රහස්පතිට අයත් රාශියක්. මේ රාශිය ඔබේ උප්පත්ති කේන්ද්‍රය ඔබේ දරුවාගේ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් නෑදෑයෙක් බිරිඳ සැමියා දෙමාපියන් වන්නට පුළුවන්. කාගේ හෝ ලග්නය ධනු නම් මේ ආකාරයේ අඩු වැඩිකම් පවතින බව හොඳට හඳුනා ගන්නට මේ වැඩසටහනෙන් ඔබට යමක් දැනුම්වත් වේවි. විශේෂයෙන්ම ධනු ලග්නයට ලග්නාධිපති ගුරු මේ වන විට ගමන් කරන්නේ 2026 වසරම 7 වෙනි. 7 වෙනි යන විවාහය පිළිබඳව පෙන්වා දෙන කලත්‍ර ස්ථානයයි. ධනු ලග්නාධිපති ලෙස ගුරු ගමන් කරන විට 7 වෙනි ඔබට විවාහය යහපත් කරවන වසරක් ඉදිරියේදී උදා වෙනවා. කෙතරම් බාධක තිබුණත් සියල්ල ජය ගන්නට පුළුවන් බලවත් මානසික ශක්තියක් ගොඩනගෙන කාලයක් ඉදිරියේ උදා වෙනවා. නමුත් මතක තියාගන්නට ඕනේ වෙනත් පාපී ග්‍රහයන්ගේ දෘෂ්ටි සංයෝග තිබෙනවා නම් ඔබේ උප්පත්ති කේන්දරේ මේ සුබ තත්ත්වය අඩු වැඩි වන්නට පුළුවන්, දෝලණය වන්නට පුළුවන්. එම නිසා හොඳට මතක තියාගන්න ගුරුගෙන් ප්‍රයෝජනය ගන්නට, ලග්නාධිපතිගෙන් ප්‍රයෝජනය ගන්නට 2026 වසරේදී ඔබ උත්සාහ කළ යුතු බව. විශේෂයෙන්ම ලග්න භාවයේ තමයි ගමන් කරන්නේ රවි බුධ සිකුරු කුජ කියන ග්‍රහයන් 4 දෙනා. ශක්තිය උදා කරවන ඔබට බලවත් ආත්ම ශක්තියක් ගොඩනගෙන දවසක්. තේජස කිසි කෙනෙකුට නොදෙවෙනිව තමන්ගේ කටයුතු නිවැරදිව කරගන්නට ශක්තිය මේ ග්‍රහයන් 4 දෙනාගෙන් ලැබෙනවා නියතයි. 2026 වසර ඔබට තේජස ඇතිව තමන්ගේ රාජකාරී කටයුතු වගකීමෙන් ඉටු කරන්නට හැකියාවක් උදා වෙලා තිබෙනවා. විශේෂයෙන්ම රැකියා කටයුතු රාජ්‍යාංශයේ කටයුතු කරන්නට ඉතාම සුබයි. නමුත් මතක තියාගන්න පමණට වඩා සිතන්නට ගොස් පමණට වඩා ක්ෂණික තීරණ ගන්නට ගොස් ඔබ අමාරු වැටෙන්නට පුළුවන් බවත් රාජ්‍යාංශයේ කටයුතු කරන අය මතක තියාගත යුතුයි. ඒ වගේම තමයි කලාකරුවන්ට ඊටාම සුබ ශක්තියක් උදා වෙනවා. සිකුරු ග්‍රහය ලග්න භාවයේ ගමන් කරනවා ඔබේ ධනු ලග්නයට අනුව. එම නිසා ගුරුගේ ධනු ලග්නයේ සිකුරු ග්‍රහය ගමන් කරන විට කලාකරුවන්ට ඊටාම සුබයි. අලුත් නිර්මාණයක් ආරම්භ කරන්න පුළුවන් නම් ඔබට මේ වසර මුලදීම එය මේ වසර අවසන් වන විට ඊටාම කීර්තිමත් තත්වයකට පත් කරගන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි පොතපත කෙරෙහි යොමු වී සිටින වසරක්. අධ්‍යාපනය ලබන දරුවන්ට ඊටාම සුබයි. තමන්ගේ කටයුතු වලට කෙතරම් බාධක තිබුණත්, කෙතරම් සතුරු පීඩා තිබුණත්, අධ්‍යාපනය පිළිබඳව නිවැරදි දැක්මක් අතුව ඥාන ශක්තිය, ධාරණ ශක්තිය පවත්වා ගන්නට දරුවන්ට හැකියාව තිබෙන වසරක්. එම නිසා 2026 උසස් අධ්‍යාපනය ලබන දරුවන්ට ඊටාම සුබවාදී වෙනවා. නමුත් මතක තියාගන්න විදේශගත අධ්‍යාපනය හෝ උසස් අධ්‍යාපනයේ යෙදී සිටිනවා නම් බාහිර බාධකයක් වන්නට පුළුවන් බව. මේ නිසා ඊටාම බුද්ධියෙන් කටයුතු කර දුර්වලකම් අඩුපාඩු මගහරවා ගන්නට 2026 වසර යොදාගත යුතු බව හොඳට මතක තියාගත යුතුයි. සයවැන්ඩේ රෝගස්ථානයේ චන්ද්‍රයා එක්තරා මට්ටමකින් සමබලව ගමන් කරන වසරක්. මේ වසර ආරම්භයේදී පමණයි. දවස් 2:00ට චන්ද්‍රයා ග්‍රහමාරු පවතින නිසා නමුත් චන්ද්‍රයාගේ ගමන ආරම්භ වන්නේ 6 වෙනි නිසා මේ වසරේ එක්තරා මට්ටමකට චන්ද්‍රයාගේ මේ ශක්තිය පවතිනට පුළුවන්. නමුත් කෙසේ වෙතත් ඔබට සතුරු පීඩාවක් නැති වේවි. මේ සතුරු පීඩාවන් ජය ගන්නටත් හැකියාව ලැබෙවි.
ඒ වගේම නිරෝගී බවට හානි වන්නට පුළුවන් විශේෂයෙන්ම කාන්තාවන්ට උදරගත පීඩා, ගර්භාෂපත පීඩා ඇතිවන්නට පුළුවන්. ඊටම කල්පනාවෙන් ආහාර පාන ගත යුතු වෙනවා. ඒ වගේම තමයි සියලු ශක්තිය ඇති කරගන්නට පුළුවන්කම තිබියදීත් ඔබට දේපල පිළිබඳව ප්‍රශ්න ඇතිවන්නට පුළුවන්. ඔබේ උප්පත්ති කේන්දරයේ කෙසේ වෙතත් ගෝචර ගමනින් මේ වන විට සෙනසුරු ගමන් කරන්නේ සිව්වන්නේ දුර්වලයෙකු නිසා ඔබට දේපල පිළිබඳව ප්‍රශ්නයක් මතුවන්නට පුළුවන්. එම නිසා ඊටම කල්පනාවෙන් ඉවසීමෙන් බුද්ධියෙන් කටයුතු කරනවා නම් මේ ප්‍රශ්නේ निराකරණය කරගන්නටත් හැකියාව තිබෙනවා. ඔබේ මවගේ කටයුතු වලට ඔබ යොමු විය යුතුමයි. ඇයගේ නිරෝගී බව පිළිබඳව ඔබ දරුවෙක් වශයෙන් මව වෙනුවෙන් කැප වී කටයුතු කළ යුතු වසරක්. මේ වසරක් පමණක් නෙවෙයි අනාගතයත් එසේ විය යුතුයි. ඒ අනුව බලනකොට ඔබ ධනු ලග්නයේ නම් ඔබට ජීවිතය සමබර කරගන්නට මේ ආර්ථිකය සම්බර කරගන්නට ඊටම සුබ වසරක් උදා වෙනවා 2026 වසරේදී. ඔබේ ආර්ථික තත්ත්වය ඊටම ශක්තිමත් කරනවා වගේම අධික වියදම් යෙදුනත් ඔබ ව්‍යාපාරිකයෙක් නම් ඔබේ කටයුතු ඊටම සාර්ථක කරන කාලයක් 2026 උදා වෙලා තිබෙන්නේ. හොඳට මතක තියාගන්න. සුළු ව්‍යාපාර කරන අයට, ස්වයං ව්‍යාපාර කරන අයට, ගමන් කරමින් ව්‍යාපාර කරන අයට ඊටම සුබ ශක්තියක් උදා වෙන වසරක්. මතක තියාගන්න. දේශ ගුණය, කාල ගුණය අනුව වගා කටයුතු වල නියැලී සිටින අයටත් සුබ වසරක් වෙනවා. එම නිසා හොඳින් මතක තියාගන්න. ධනු ලග්න හිමියන් මේ වසරේම වගා කටයුතු වලට යොමු විය යුතු බව. තමන්ගේ දරුවන් වගා කටයුතු වලට යොමු කරන්න. එම කටයුතු නිසා ඔබට ශාස්ත්‍රීයත්වය ලබන්නට පුළුවන් හොඳ අත්ගුණයක් තිබෙන වසරක් ධනු ලග්න හිමියන්ට. මේ නිසා ධනු ලග්න හිමියන් ජීවිතය වාසනාවන්ත කරගන්නට 2026 වසර ශක්තියක් කරගත යුතු වෙනවා. ඔබේ අයවැය වශයෙන් හඳුන්වා දෙනවා නම් අය අංශය 11ක් වන විට වැය 8යි. එයින් හඳුන්වන්නේ එයින් පෙන්වා දෙන්නේ අය වැඩි වෙනවා, වැය අඩු වෙනවා, ඉතිරියක් පවත්වා ගන්නට පුළුවන් බවයි. මේ හොඳින් මතක තියාගත යුතුයි. ඉතිරිය 11 8 3 වුවත් ඔබට මීට වඩා ඉතිරියක් පවත්වා ගන්නට ඔබ උත්සාහ කළ යුතු වෙනවා. එම නිසා ධනු ලග්න හිමියන් ආර්ථිකය සමබරව පවත්වා ගැනීමෙන් තැන්පත් මුදලක්, ස්ථිර තැන්පත් මුදලක් පවත්වා ගන්නට උත්සාහ කළ යුතුයි. මේ අනාගතයට යහපතක් වේවි. ඔබේ කේන්ද්‍රයට අනුව හෝ 2026 වසරේදී ජයග්‍රාහී අංකය වන්නේ 2, ජය වර්ණය වන්නේ කොළ.